අයිබෝන් සුබ දවසක්. අයිබෝන් ඔබතුමන් සුබ දවසක්. අයිබෝන් මන්නේ. ඔබ වැඩි අටුවා ටික නැහැ. ප්‍රශ්නෙට කෙලින් වෙන්න. ජනාධිපති අරුණ කුමාර දිසානායක ඔබව මුණ නොහැදුනොත් ඔබ හම්බෙන්නේ නැත්තම් කියන තැන දැන් අපි මේ කතා කරන්නේ. ඔබව හමු නොවුනොත් මොකක්ද වෙන්නේ? මන්නේ කාරණා දෙකක් හිතුවේ. එකක් තමයි භූමිකම්පාව ඇල්ල. ඒ භූමිකම්පාව ඇල්ල ප්‍රබල භූමිකම්පාවක් වෙන්න පුළුවන්. මිනිස්සුන්ට විපතක් වෙන්න. මේ භූමිකම්ප ඇතිවීම තව ටික දවසකින් කොහොමද මෙරට වෙනවා. ඒක ස්ථිරයි. හැබැයි මේකෙන් අනතුරු වළක්වා ගැනීම අපේ අනුර කුමාර දිසානායක ජනපතිවරයාට පාරයි. ඒක පුදුම කතාවක්. මේ වැඩසටහන බලද්දී hina වෙන්න පුළුවන්. ඔව් ජනාධිපතිවරයා මේ කවුද එහෙම මේ සභාධර්ම විසින් සිදු කරන ලද විපර්යාසයක් නවත්තා. මල්ලේ මේ යන්නේ 2012 පස්සේ යන වෙනම කාලයක්. මේ කාලය අපි තේරුම් ගන්න ප්‍රශ්නයක් තියෙනවා. යුද්ධය අවසන් කළ යුතුයි. ඒකට මහින්ද රාජපක්ෂ ආවා. හරි. රට යම් දුරකට පවත්වාගෙන යන යුතුයි. ඒකට එක් නායකයෝ තාවකාලික නායකයෝ නේ. තුන්දෙනෙක් පත් වුණානේ තාවකාලික නායකයෝ තුන්දෙනෙක් පත් වුණානේ හතරවෙනි තමයි ඉන්නේ. තාවකාලික ඉඳන නායකයා. හරිද? එතුමාගේ කාලේ දීර්ඝ කර ගැනීම එතුමා සතු වගකීමක්. හරිද? එහෙම නැත්නම් මේ දැන් ඇත්තටම අරගලේ වෙනාලේ මිනිස්සු මරුන්නේ නැහැ නේ මල්ලි. දෙන්නේ තුන්දෙනෙක් නැතුනේ. මේකෙදි එහෙම වෙන්නේ නැහැ. මේකේ ජීවිතත් නැති කරගෙන තමයි මේ රාජ්‍ය නායකයාගේ කාලය දුරේ අවසන් වෙන්නේ. ඒක බරපතල ප්‍රශ්නයක්. මම කියන්නේ මට ඇත්තම මිනිස්සු දෙනා අනුකම්පාවකට තරහද නැහැ. එහෙනම් මම එතුමා කියන්නේ නෑනේ. මෙයා මටත් අහන්න දෙනවා. ඔව් එතුමා ජනාධිපතිවරයාට ඔබ ඔය දෙන්නේ නෑ බලන්නේ නෑ. මම මේ රටේ දේශපාලන ක්‍රමයට වැරදි පුද්ගලයෙක් තරහ නැහැ. මම බටේර ඖෂධ වලට තරහයි බටේර වෛද්‍ය වලට තරහ නැහැ මිනිස්සෙක්. මම ඉන්දියානු වෛද්‍ය ක්‍රමයට තරහයි මම දේශීය වෛද්‍ය වලට තරහ නැති මිනිස්සෙක්. මම බටේර කුෂිකර්මාන්තර කැමති නෑ. මම දේශීය කුෂිකර්මාන්තර කැමති මිනිස්සෙක් නම් ගොවියත් එක්ක තරහ නෑ මම. ඒ වගේ මම ඉන්න මතේ තාම මෙරට කවුරුත් තේරුම් ගත්ත ඇති ප්‍රශ්නයක් තියෙනවා. අපේ අනුර කුමාර දිසානායක මහත්තයා මොන නොගහමු. ඇත්තටම එතුමාදීන් කරන්නේ මම රජා නෙවෙයි මන්නේ. ඒක යා කරන්නේ. යාගන් සරල වැඩක් තියෙන කරන්න. එතුමානම කියන්න මේක මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. ඊළඟ කාරණා ඊටතර බරපතලයි. හරිද? ලහිලහියේ අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා. හරිද? NPP ගේ නායකයා. මේ NPP සහ JVP කියන දෙකක් වань දන්නවා. හරිද? يعني නව ලිබරල්වාදී කන්නක තමයි NPP සමාජවාදී කන්නක තමයි JVP. එතකොට දැන් මේකෙදි පක්ෂය තුල දෙදරායන් අරුබුද අරගල ජනතාවගේ කලකෝලාහල කියන දේවල් එනවයි කියලා කට්ටිය කියලා තිබ්බා. මම ඒවා කියන්නේ නැහැ ඒ නිසා. හරිද? කට්ටියට එහෙම වෙන්න පුළුවන් කියලා. මම කියන්නේ ඊට වඩා බලපතර කාරණා. මම හැම වෙලේම ස්වභාවයට ගලපන්න උත්සාහ කරනවා. මේ භූමිකම්පා රැල්ල එතුමා නවත්ත ගත්තේ නැත්තම් සුනාමි තත්ත්වය අනිවාර්යෙන් එන්න තියෙනවා. ඒක නවත්ත ගත්තේ නැත්තම් මේකට තවත් ආර්ථික වශයෙන් වැටෙනවා. එතුමා